හොඳයි ළමයි. අපි පොඩි මාමා කලායතනේ නාට්‍ය කරන්න ගොඩක් කාලෙකින්නේ. ඉතින් කට්ටිය බලක්කු වින්දා ඉතුරු කට්ටියත් එනකම් අපි එක එක්කෙනාගේ සින්දුවක් අහලා ඉමු. කවුද ඉස්සල්ලාම කියන්නේ? හරි ඉස්සල්ලාම ඔය ළමයා එකක් කියන්න. හරි නියමයි. දැන් කියන්න අර ළමයා. හරි බොහොම හොඳයි. ඔක්කොම ළමයි අප්පොඩි ගැහුවා. ඇයි ඔය ළමයා විතරක් අප්පොඩි ගැහුවේ නැත්තේ? බොරු දේවල් වලට උදව් කරන්න එපා අප්පුඩි ගහන්න එපා කියලා. මොනවාද බොරු දේවල්? සර් මේ ළඟදී කිව්වේ තනිකර බොරුවක් නේ. ඒක ඉතින් අපි පොඩි කාලේ ඉඳලා අහලා සින්දුවන්නේ. ඒකනේ සර්. පොඩි කාලේ ඉඳලා සර් බොරුනේ ඉගෙනගෙන තියෙන්නේ. හරි අපි බොරු ඉගෙන ගත්තා නම් හරියට ඉගෙන ගත්ත මිනිස්සයා කියන මොකක්ද ඒකේ තියෙන බොරුව? මේමයි සර්. ටිකි ටිකිරි ටිකිරි ලියා. ඒකත් හරි කියමුකෝ සර්. කලෙත් තරම් ලිඳට ගියා. ඒ කාලේ විදිහට කලෙත් තරම් ලිඳට ගියා වෙන්න පුළුවන්. අද කාලේ නම් එහෙම කටි නෑනේ සර්. ඒකත් හරි. ටිකි ටිකිරි ටිකිරි ලියා කලෙත් තරම් ලිඳට ගියා. ලිඳ වට කර කබර කරා. ඔන්න බලන්න සර්. ලිඳ කොහොමද සර් කබර කොයි වට කරන්නේ? ඔය ටැප් එකක් වාගේ නම් නලෙන් ලිඳක් වාගේ නම් කබර කොහට වට කරන්න හැටි. ඒකත් වට කරාම කියමුකෝ සර්. කකුල කාපි ගියේ බරියා. සර් කබර කොයි ලිඳ වට කරගෙන ඉන්නේ. ගියේ බරියා කකුල කායිසේ ඇවිල්ලා. සර් ඔගේ ලිඳට ගියේ නෑ. නංගිට නෙවෙයි නංගි. ඔගේ ලිඳට ගියේ නෑ. ගියේ වෙන කොහේ හරි කුපාඩි ගමනක් හැදුවා රහින්ද කබර ගාලා කිව්වා. ඕක තමයි ප්‍රශ්නේ.